මං ආවේ මාසකට රුපියල් 1,20,000ක් විතර හොයන්න පුළුවන් හොඳ සංරැකියාවක් අරගෙන. ඉතින් මේ සංරැකියාව කියන කලින් අනිවාර්යෙන් මතක් කරනවා වේකන්සි අඩුයි. ඒ හින්දා දාපු ගමන් මේකට ජොයින් වෙන්න channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාලා කැමතියි කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්තම් පස්සේ වේකන්සි ෆිල් වුණාට පස්සේ අයියේ බලන්නකෝ අර බලන්න වේකන්සි ෆිල් වෙලානේ අනේ අපරාධ කියලා එහෙම කියන්න එපා. එහෙනම් මුලින්ම කියන්නේ channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාලා කැමතියි කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. හරිද? ඊට පස්සේ මම කැමතියි කියලා ඒ කියන්නේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒ කැමතියි කියලා කමෙන්ට් එකක් දාපු අයට විතරක් නම්බරේ දානවා. එයාලට කතා කරලා එතකොට විස්තර දැනගන්න පුළුවන්. හරිද? එතන මේක කරන්න තියෙන මහ ලොකු වැඩක් නෙවෙයි. මේකේ තියෙන ඔයාලා දැකලා ඇති. මම මේ කලින් හදාගත්ත එක්කෙනෙක්ගෙන් ඉල්ලගත්තේ මේ ෆාමසි කවර තියෙන්නේ. ඔන්න ෆාමසි කවර හදන වැඩේ. ලොකු අමාරුවක් නෑ. හරි. ඉතින් මේකෙදි ඔයාලට මේක හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික, ටේප් එක, ගම් ටික, ගම් මැෂින් එක ඔක්කොම ග්ලූ ස්ටික්ස් ටිකේ ඉඳන් ගෙදරටම ගෙනල්ලා දෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එයාලා කියනවා මෙන්න මේ ප්‍රමාණය මෙච්චරක් ඕනේ. මේ ප්‍රමාණය මෙච්චරක් ඕනේ. හරිද? සතියකට මෙච්චර ප්‍රමාණයක් කවර් කරලා දෙන්න ඕනේ. කියලා ඔයාලට කියනවා. හරිද? මාත්ම එකතු කරගත්ත තොරතුරු තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉතින් මේ ඔයාලට තියෙන්නේ ඒ අවශ්‍ය කියන ගාන කම්ප්ලීට් කරලා හදලා එයාලටම දෙන්න. හරිද? ඉතින් මේ ආපහු මතක් කරන කැමති කියලා කමෙන්ට් කරේ නැත්නම් කැමති කියලා කමෙන්ට් දාන්න. එයාට විතරයි නම්බරේ දාන්නේ මම. හරි. හරි. ඊට පස්සේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. විස්තර දැනගන්න. ඊට පස්සේ ඔයාලගේ නිවසේම ගෙනල්ලා දාන්න. ඊට පස්සේ ඔයාලා ඉවර කරාට පස්සේ සතිය ටාගට් එක ඉවර කරාට පස්සේ ඔයාලට මේ ඒ ටික හදලා ආපහු දෙන්න තියෙන්නේ. ඔයාලගේ අතටම මුදල් ලබා දෙන්න. එහෙම නැත්නම් බැංකු ගිණුමක් දෙන්න බැංකු ගිණුමටම දාලා දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට කරන්නේ. අනික තමයි කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මම මේ කිසිම ආයතනයක් ප්‍රවර්ධනය කරන්නවත් කිසිම ආයතනයක් ප්‍රමෝට් කරන්නවත් බලාගෙන කරන වැඩ නෙවෙයි. මට මේකෙන් සත පහක්වත් කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ. මං එහෙම දෙයකට මේ ආයතනය සම්බන්ධ වෙලා කරන කෙනෙකුත් නෙවෙයි. මාත් මේවා ඉන්ටර්නෙට් එක අන්තර්ජාලයෙන් හරහා ගෙනල්ලා තමයි ඔයාලගේ ආර්ථිකයට ඔයාලගේ නිවසේ ආර්ථිකයට ඔයාලගේ පෞද්ගලික ආර්ථික ශක්තියක් වෙන්න තමයි මම මේවත් ගෙනල්ලා දෙන්නේ. හරිද? ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් නැත්නම් වුණත් ඔයාට වැදගත් වෙන හින්දා මම මේවා ගේන්නේ. ඉතින් මතක් කරලා මේ වේකන්සි දාපු ගමන් දැනගන්න channel එක subscribe කරන්න. subscribe කරේ නැත්නම් මුලින් හරි වෙනම වීඩියෝ එක like එකක් දාන්න like එකක් දැම්මේ නැත්නම් ඒ වගේම කැමතියි කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එයාට විතරයි මම chance එක අරන් දෙන්න වෙන්නේ. හරි? ඒ හින්දා වේකන්සි පරිප්‍රමාණයක් තියෙන අනිවාර්යෙන් මම කියපු වැඩේ කරන්න එනවා. එහෙනම් ඔයාලට ජය වේවා.